ගී කියමින් නිතරම මා සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන. මම වැඩට එන්නේ දවල් 10 පව්වෙලා. මගේ යාළුවෝ ඇතමා එනතුරු පුල පුලා. අපේ ලොකු මහත්තයා එන වෙලාව බල බලා. මම ගී කියනවා මිතුරන් හා එක් වෙලා. මම වැඩ කරනවා කියලා කන්තෝරුවේ. මගේ මේසේ ළඟින් ඉඳගෙන මගේ යාළුවේ. තේ වෙලාව එනතුරු මගේ පාඩුවේ. කාටු ගැන ඉන්නවා ඔරලෝසුවේ. කන්තෝරුව මම වැඩ කරන. එතන තමයි මාට ඇති විනෝද උයන. ගී කියමින් නිතරම මා සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන. රටේ තොටේ කවුරුත් මිනිගවුම් අදින්නේ. මම කොහොමද සාරිය දැන් මහ මගේ යන්නේ. මටත් ගවුමක් ඕනේ. ඕ මිනිගවුමක් ඕනේ. මිනිගවුමක් මොටද දැන් මොයා සොයන්නේ. ඇයිද ලිලි මගේ පපුවට කින්දර දෙන්නේ. මිනිගවුම් අදින්නේ මැරුණට පසුනේ දෙවියනේ. මෙහෙම කිව්ව ගමන් නෝනා මගේ ඇඟට ගොඩ උනේ. සල්ලි දීලා ගවුම මැහුවේ ඇදගෙන යන්න. අලි දෙකක් වතුර බැහැ අඩිය තියන්න. ඇගට හිරට මහල කොටට ඇඳලා බලන්න. ඒ අදින්න මිනි ගවුම අදින්න. අනේ අදින්න මිනි ගවුම අදින්න. අයියෝ අදින්න මිනි ගවුම අදින්න. ගෑනියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ. අනේ අපොයි ඇගේ හැපෙයි බර උන්ට මාරගේ. ගෑනියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ. අනේ අපොයි ඇගේ හැපෙයි බර උන්ට මාරගේ. එමින් වරලා එමින් වරලා එමින් වරලා එමින් වරලා එමින් වරලා බාරේ එමින් වරලා. ඒ කොමල පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ. ඔමරි ලතා බොළඳ කතා අපිට කියා දෙන්නකෝ. කොමල පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ. ඔමරි ලතා බොළඳ කතා අපිට කියා දෙන්නකෝ. ලයි ලයි